යාළුවනේ මේ ඇලාවට තමයි තියෙන්නේ. අපි බලමු try එකක් දීලා හොයාගන්න පුළුවන් නේද කියලා. යාළුවෝ දැකලා තිබ්බ කොටසුඹුලා ගෙඩි. කොටසුඹුලා ගැන මොනවද කියන්නේ? මෙන්න මේවට. කොටසුඹුලා. මෙන්න මේ ගෙඩි. හත් මාළුවට දානවා මේක ඇට ටික අයින් කරලා මැද තියෙන. ඉතින් මෙන්න මේ ටික සේරම අයින් කරලා මේ ටික අයින් කරලා මේ හත් මාළුවට ගන්නවා මේ තනිකර තියෙන මේ ඇට. යාළුවනේ මේක ඇට වර්ගයක් තියෙන සූපේට හිම සව් ඇට වගේ. හත් මාළුවට ගන්නවා. මේ කොටසුඹුලා. හදින්න මේවා මේ දින යන මුල් වල. ඉතින් මේ හතර පහක් හදිලා තියෙනවා. දැන් ඉතින් යාළුවනේ මේ වල්දෙල් කාලේ වල්දෙලුත් තියෙනවා. බලමු අපිට පණුව සෙට් වෙයිද කියලා. මේ මෙතන තියෙනවා යාළුවෝ නම් මේවා ගොඩක් අය දන්නවා ඇති. නොදන්න අයට පෙන්වන්න ඕනේ හින්දා වීඩියෝ එක දාන්නේ. ඉන්න යාළුවනේ ඉන්නවා සුපිරි බද්දක් නේ. පොල් කුරුමිනියා එයා තමයි මෙයන්නම් බිත්තර මෙයාට දාලා මේ ලී අස්සට ඊට පස්සේ මෙයා ඉදගෙන ගිහිල්ලා මෙයා කනවා. මෙයා සාමාන්‍ය කුවක් ගෙඩියක් සයිස් විතර ලොකු වෙනවා. අනිකරම් බලන්නේ හැංගෙන්න තමයි ඉතින්. මෙයා මේ දැන්ට මෙයාගේ පැටව ඉන්නවා. මෙයාගේ පැටව. මෙතන තියෙන්නේ. වැඩිපුරම දකින්න ලැබෙන්නේ පිටුල් කඳන් අස්සේ. පිටුල් කපපුවාම ඒ තමයි ගොඩක් දාන්නේ පොල් කඳන් පිටුල් කඳන්. ඒකේ මේ බොඩේ තියෙන හැම ගහකම වගේ මෙයාලා මේ කූඩු හදන ටක් ගාලා මේ කසෙත් ඉන්න වගේ පේනවා. අම්මට සිරියා දෙවන්ත නිර්මාණකරු හැංගිලා ඉන්නේ. ඕ යාළුවනේ.